ඔයාලා සාදරයෙන් පිළිගන්න මොහොතේ 6:00ට විතර නැගිට්ටා. බලන්නකො අර කන්දෙන් එහාට තාම ඉර පාලත් නැහැ. ඉතින් මම ඉරට කලින් මං අද ඔන්න නැගිට්ටා. නැගිටලා ඉතින් ලස්සන කුරුල්ලෝගේ සින්දුවාල ඉවර වෙලා කීචි පිචි සද්දෙත් ඇහිලා ඒ සද්දෙත් එක්ක මම පරිසරයේ සුන්දරත්වය වින්දා. ඉතින් ඔහොම යද්දී ටිකෙන් ටික ඉර පායන්න පටන් ගත්තා. හරිම නිස්කලංක උදේ පාන්දර නැගිට්ටට පස්සේ. ඇත්තටම නිස්කලංක පරිසරයේ තියෙන්නේ උදේ පාන්දර නැගිට්ටම. හරිම ප්‍රබෝධවත්. ओम गणपतये नमो नमः सिद्धि विनायक नमो नमः अष्ट विनायक नमो नमः गणपति बप्पा मोरया ओम गणपतये नमो नमः सिद्धि विनायक नमो नमः अष्ट विनायक नमो नमः गणपति बप्पा मोरया. හරි යාළුවනේ. ඉතින් මම ඉක්මනට ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙලා මම ඉතින් දැන් ගමන යන්න ලෑස්ති වෙන්නේ. ඇත්තම කිව්වොත් මම මේ විදිහට ලෑස්ති වෙනවා කියලා කොහෙද යන්නේ කියලා දන්නේ නැතුව තමයි මේ ලෑස්ති වෙලා යන්න හදන්නේ. ඒ කියන්නේ පොඩි අයිඩියාස් ටිකක් තියෙනවා. මාලිගාවට යන්නත් ඕනි කියලා. එම ලොකුවට අයිඩියාස් එකක් නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් අපි බලමු. මුලින්ම යන්ඩෝඩි මාලිගාවට එහෙමත් අයිඩියා එකක් තියෙනවා. බලමු මම මොනවද කරන්නේ කියලා. ඔයාලත් මේ වගේ සෙරප්පු දාන්න බලන්නකෝ මම ෂූස් එක දාගන්න හැටි. මටම වෙලාවට hina මම සෙරප්පු මේ විදිහට දාන්න කියලා. ඔයාලට මේ වගේද? ඒ කියන්නේ මම පුටුවක වාඩි වෙලත් මට හරියට ෂූස් එක දාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මම කැමරා එක පැත්තකින් කරලා තමයි ෂූස් එක දාලා අයිමත් වීඩියෝ කරන්න ගන්නේ. ඔයාලට පේනවද පාරෙන් එහා පැත්තේ ලොකු කන්දක් තියෙනවා. ඒ තියෙන්නේ හන්තාන කඳු වැටිය. ඉතින් පාරේ මම ඇවිදගෙන යනකොට මාර ලස්සනයි. ඒ කියන්නේ මාර ලස්සන view එකක් තියෙන්නේ. උදේ පාන්දර මම හිතන්නේ ඔය උදේ 11:00 10:00 වගේ ටයිම් එක. ඉතින් මේ ටයිම් එකට මාර ලස්සනයි කඳු වැටිය. ඒ කියන්නේ අපි අර කැමරා එකකින් පික්චර් එකකින් දකින්නට වඩා අපි ඇස් දෙකකින් උදේ පාන්දර දකිනකොට මාර ලස්සනයි. කතර කතනි දෙනවලාවේ එක දවසක සෙවනේ ආවේ හිරි පොත නැති කඳුළු අවාරේ තනකරුවක් මියන වෙලාවේ ඔබට සොමක් මෙලෙන නියාවේ අත කවමක් සඳලු තාවේ වැදලා කියලා කියන්නේ ඉතල් දවසේ වැදලා එම එද්දි සාමාන්‍යයෙන් දවල් 11:00 විතර වෙලා. ඉතින් වැදලා කියලා එනකොට මගේ YouTube channel එක නරඹන යාළුවෙක් මට හම්බුණා. ඉතින් එයා කිව්වා ෆොටෝ එකක් ගහන්න ඕනි කියලා. ඉතින් එයාවත් එක්ක ෆොටෝස් ගහලා ඉවර වෙලා ඊට පස්සේ මම ගෙදර එන්න තමයි සූදානම් වුණේ. දළදා මාලිගාවෙන් එළියට බහිනකොට මෙන්න මේ වගේ ලස්සන ප්‍රොජෙක්ට් එකකට පාසල් ළමයි වගේක් වැඩ ගන්න ගමන් තිබුණා. ඉතින් මම ඒ ළඟ හිටපු ගුරුවරුන්ගෙන් සහ ටීචර්ස් ළගෙන් අහුවා මොන සම්බන්ධයෙන්ද කියලා. එතකොට බලනකොට පෙරදිනිය විශ්වවිද්‍යාලයේ අදාළව සංස්කෘතික උරුමයක් සම්බන්ධ කරන සඳහා තියෙන ප්‍රොජෙක්ට් එකකට පාසල් දරුවන් හට නුවර තියෙන සංස්කෘතික උරුම පිළිබඳ තියෙන වැඩසටහනකට අවශ්‍ය චිත්‍ර තමයි මේ අඳලා තියෙන්නේ. ඉතින් අපිට හරි ආඩම්බරයි නේද මේ වගේ පාසල් දරුවෝ එකතු කරගෙන මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන එකට.
ඉතින් බලනකොට මම දන්න අක්ක කෙනෙකුත් ඉන්නවා. ඇයත් මේ සම්බන්ධ ප්‍රොජෙක්ට් එකට සහභාගී වෙලා තිබුණා. ඉතින් ඇය සමගත් ඇයගේ යාළුවා සමගත් මම පින්තූර කිහිපයක් අරගත්තා. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකට අදාළ ගොඩනැගිල්ල වෙලා තිබුණේ මෙන්න මේක. මෙන්න මේක තමයි. මෙන්න මේ පොළ ගොඩනැගිල්ල තමයි අර නංගිල මල්ලිල චිත්‍රයට අඳින ගමන් තිබුණේ. හරි යාළුවනේ මේ මම යන්නේ නුවර තියෙන උමන් මාර්ගයකින්. ඔයාලා නුවර ඉන්නවා නම් අනිවාර්යෙන් දන්නවා උමන් මාර්ග තියෙනවා කියලා. මම නම් හරි ආසයි ඒ උමන් මාර්ග වලින් යන්න. ඉතින් මම හිතනවා අද මගේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා කියලා. ඊට පස්සේ මම කරේ ඉතින් මම බෝඩිකට කියප එක. අපි ඊළඟ වීඩියෝ එකකින්